හායි කොහොමද ඉතින් ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් සුදු මැණිකයි මායි චෝටි ගමනක් යන්න තමයි මේ හදන්නේ බලන්නකො කොහෙද යන්නේ කියලා. ඉතින් ඇත්තටම මට හිතුණා මේ වෙලාවේ ඔයගොල්ලන්ට ස්තුති කරන්න ඕනේ කියලා. මොකද ඉතින් මේ වීඩියෝ එක ගේන වෙලාවෙදී මගේ channel එකට subscribersලා 500ක් වෙන්න හරිම ළඟයි. ඉතින් ලොකු channel එකක් කරන කෙනෙක්ට ඒ ගාන පොඩි ගානක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි වගේ චූටි channel එකකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 500ක් කියන්නේ ලොකු ගාණක්නේ. ඉතින් ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් අනිත් දේ තමයි මට ඔයගොල්ලන්ගෙන් චූටි ඉල්ලීමක් කරන්න හිතුණා. මොකද ඉතින් මම මගේ channel එක හදලා ගෙනාව පළවෙනිම වීඩියෝ එක සුදු මැණිකගේ අකුරු කියපු වීඩියෝ එකනේ. ඉතින් අන්න ඒ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ගෙන් මේ විදිහට කියනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු වෙනවට මම කැමතියි සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. හැබැයි ඉතින් අනිත් එක වීඩියෝ එකකවත් මම එහෙම මේ විදිහට කියලා නැහැ. ඉතින් මට හිතුණා ඒ නිසා ඔයගොල්ලන්ට මේක කියන්න ඕනේ කියලා. මගේ channel එකට ඇත්තටම ලබන මාස වෙද්දී අවුරුද්දක් කම්ප්ලීට් වෙනවා. ඉතින් YouTube එකේ ඉදිරි පියවර යන්න නම් අවුරුද්දක් වෙද්දී සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 වගේම watch hours 4000 කම්ප්ලීට් වෙන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. ඉතින් watch hours 4000 නම් අනිවාර්යයෙන්ම ඉක්මනටම කම්ප්ලීට් වෙගෙන යනවා. මොකද ඉතින් මගේ සමහර වීඩියෝස් වලට views 20000ක් විතර තියෙන නිසා. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 සම්පූර්ණ වෙන්න තාම කාලෙ මදි කියලා මට හිතෙන නිසා මට හිතුණා මේ වීඩියෝ එකේ ඒ ගැනත් කියන්න ඕනේ කියලා. ඔයගොල්ලන්ට පුළුවන් හැමෝටම මං ඉල්ලනවා ඇත්තටම සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. මම දන්නවා සමහර අය ඉන්නවා අපේ සුදු මැණිකගේ වීඩියෝස් දිගින් දිගටම බලන අය. අන්න ඒ වගේ අයගෙන් මං ඉල්ලීමක් කරන්නේ ඒ දේ කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා. ඉතින් ඇත්තටම සබ්ස්ක්‍රයිබ් කරන්න කියන එක එහෙම බලෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද Tamanට හිතිලම කරන්න ඕනේනේ. ඉතින් මට ඉල්ලීමක් කරන්න හිතුණා දැන් අවුරුද්දට කිට්ටු නිසා විතරක්. නැත්තම් මම එහෙම දේවල් ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමක් කළා නැහැ. ඉතින් අපිට ආරංචියක් ආවා අපේ ගෙවල් කිට්ටුවම වඩු කුරුළු කූඩු හදන තැනක් තියෙනවා මේ චූටි කුරුල්ලෝ එකතු වෙලා කියලා. ඉතින් අපි දෙන්නා ඒක බලන්න තමයි මේ ගියේ. ඔයගොල්ලෝ දැක්කනේ ඉතින් දැන් මේ අහපව් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපේ වෙල්ලේ අයත් තියෙනවා. තාම වඩු කුරුල්ලෝ ගෙවල් හදන ගමන් ඉන්නේ. තාම කොළ පාට කුඩුත් තියෙනවා. තව චුට්ටක් ඒව පාට වෙලා කුරුල්ලෝ තාම ගොඩක් ගෙවල් හැදුවාම මම ඔයගොල්ලන්ව එක්කන් යන්නම්කෝ බලන්න. අපි දෙන්න දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ඉතින් කුරුල්ලෝකේ ඉන්න කුරුල්ලන්ගෙන් ලස්සනම කූඩු හදන කුරුල්ලා තමයි මෙයා නේද? ඔන්න ඉතින් අපි තවත් සුදු මැණික ගොඩක් ආස වුණ තැනකට එක්ක ගියා. චූටි වැඩකටත් එක්ක තමයි ඉතින් එතනට ගියේ මේ අපේ ගමේ ඔය. ඉතින් එතනට ගිහිල්ලා ඉතින් ලස්සන නිසා මම චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. අපේ සුදු මැණිකත් හරිම ආසාවෙන් එතන හිටියේ. ඒ අම්මට කියනවා අම්මා අපි දවස් එක බත් එකක් බැඳගෙන මෙතනට එමුලු කන්න. ඒ තරම් එයා ආස වෙලා ඉතින් මේ දවස්වල ඉතින් වැස්ස අඩු නිසා ලොකුවට වතුර තිබුණෙත් නැහැ. ඒත් ඉතින් ඒ පරිසරයත් එක්ක ගස් කොළන් එක්ක ඉන්නකොට හරිම සිසිලසක් දැනෙනවා. දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා විඳින්න ජීවිතයේ රස තැන්මට පුරුදු කළා අහන්න හිතුණා ඔබ ළඟට එවිත් පුරුල් වෙලා කියන්න නැවත වර හිතා හිතට එකඟ වෙලා මගේම දෝ මගේම දෝ මගේම දෝ මගේම දෝ
ඕගොල්ලෝ දන්නවද ඉතින් මේ මොනවද කියලා? අපි නම් මේවට කියන්නේ රවන් කටු කියලා. අපි චූටි කාලේ ඇත්තටම ඉතින් රයිස් කුකර් එහෙම ලොකුවට ගෙවල් වල තිබුණේ නැහැනේ. මැටි මුට්ටි වලනේ බත් එහෙම උයන්නේ. ඉතින් එතකොට බත් අර ගොඩක් අල්ලනවනේ ඉතින් අර මුට්ටියේ යට. ඉතින් අපේ අම්මලා වලන් හොදද්දි මේ වගේ සූරලා තමයි වලන් හොදන්නේ. මම දන්නේ ඉතින් ඒවට විතරයි මේවා ගන්නේ. තව ඉතින් දේවල් වලට ගන්නවද දන්නෙත් නැහැ. මේක සතෙකුගේ මොනවා හරි දෙයක් කියලා මට හිතෙන්නේ. මම ලොකු විස්තරයක් දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකක්ද කියලා මේ හරියටම. ඉතින් අපි ගිහින් එද්දි අපිට දියුල් වගේක් හම්බුණා. බලන්නකෝ අපි දැන් මොකද කරන්න කියලා. තාත්තා මට දියුල් දුත් එකක් හදන්න නන්නේ. හිනාව හංගන්නට තාම හිතට ගෙන ඉන්ද්‍රජාලය ආදරේ නොවන්න නපුරක් කිසි දිනක ජීවිතේ විඳින්න ඔබගෙන් ආසය ඔබ ආදරේ මගේම දෝ මගේම දෝ මගේම දෝ මගේම දෝ නොවින්ද හාත සුළඟෙන්න යන්න පාවෙලා විඳින්න බැරි තරම් සුපිම් හැඟුම් ඔස්සලා හිඳින්න නැතු පියාන තැනක ජීවිතේ නිවන්න පෙමක ගැඹුරු රැඳුණු මාවතේ කියන්නකෝ කියන්නකෝ මගේම දෝ මගේම දෝ ඔන්න ඉතින් එයා හරිම ආසාවෙන් මේ දියුල් සූරලා දැම්මා මේ බෙන්ඩ කප් එකට. ඉතින් එයාට පුළුවන් විදිහට යාර උඩ තියෙන ටික විතරයි ඉතින් අරන් දාන්නේ. ඉතින් ඒක හරිම ආසාවෙන් කරන නිසා මමත් ඉතින් එයාට බාධා කරන්න ගියේ නෑ, බලාගෙන හිටියා. ඊට පස්සේ ඉතින් එයා ඉතුරු කරලා දුන්නේ වගේ තිබුණ හොඳ ගන්න පුළුවන් ටිකත් අරගෙන දාලා තමයි මම බෙන්ඩ කරන්න ගත්තේ. ඉතින් ඒ බලන්නකෝ ඉතින් පඬිතුකමක් තියෙනවානේ. දැන් බෙන්ඩ කරනවා කියලා දැනත් එයා ඉතින් ඒක හොඳට මික්ස් කරනවා. ඉතින් ඊට පස්සේ ඔන්න ඉතින් ඒකට අපි සීනි ලුණුයි දාලා වතුර ටිකකුත් දාලා බෙන්ඩ කරා. මොකද පොල් කිරි දැම්මම නම් ගොඩක් රසයි. ඉතින් ඒ වුණාට පොල් කිරි දැම්මහම සීතලයිනේ. ඉතින් අර දියුල් වල මේ සැරමකෙන්නත් එක්කනේ අපි පොල් කිරි දාන්නේ. හැබැයි ඉතින් අපේ සුදු මැණිකට හෙම්බිරිස්සා ගතිය තියෙන නිසා මම පොල් කිරි දැම්මේ නැහැ. ඒ නිසා වතුර තමයි එයාට දුන්නේ දාන්නේ කියලා. ඉතින් ඒකත් එයාම දැම්මා. ඊට පස්සේ මම එයාට ඒක බෙන්ඩ් කරලා ජූස් එක හදලා දුන්නා රස බලන්න කියලා. ඔන්න බලන්නකෝ ඉතින් ඊට පස්සේ එයා මොකද කරන්න කියලා. ලොවින් හසුන් පතක් පාවෙලා ආවාදෝ පුංචියක් වලින් ලියූ ගීතයක් තිබුණාදෝ සඳ පිළිරාත්‍රිය ඔයා හොරෙන් අපේ ළඟින් නාදෝ නුඹ මේ ජීවිතේ හිනාවකින් අර්ථයක් හැදුවාදෝ තරුවක් නුඹ රැනිල්ල හසී අපගේ තුරුලේ නැලවූ සුළඟක් වාගේ හිත නැලවූ දුවනී නුඹයි හිතම සැනසූ
ගැලවෙන්වා මගේ දූ නැලවෙන්වා තාත්තම තාත්තයි අම්මෝ ඔන්න ඉතින් අපේ සුදුමැණික මේ දවස්වල ලොකුම රාජකාරිය වෙලා තියෙන්නේ මේ සරුංගල් අරින එක තමයි. ඉතින් නර්සරි එකට සරුංගල් එකක් හදලා එවන්න කියලා තිබුණානේ. ඉතින් එදා ඉඳන් හැමදාම හවසට වගේ අප්පච්චිත් එක්ක ඒ ඉඩ ලැබෙන හැම වෙලාවකම මේ සරුංගල් යවමු කියලා තමයි කියන්නේ. ඉතින් මේ නම් තියෙන්නේ අපේ සරුංගලේ නෙමෙයි, ගොඩක් ඈත ඉඳන් වෙන්නේ නැති මේ සරුංගලේ එවන්නේ. ඉතින් ඇත්තටම අපේ ගෙදරට ඒක ලස්සනට පේනවා අහසේ. ඉතින් සුදුමැණික හරිම ආසාවෙන් ඒක දිහාත් බලාගෙන හිටියා. මේක ඉතින් ඇත්තටම ගොඩ උඩ තමයි තියෙන්නේ. මම මේ zoom කරලා තමයි මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් ඇත්තටම මේ නිවාඩු කාලේ කියන්නේ සරුංගල් කාලේ වගේ නේද? අහසෙත් සරුංගල් එහෙම යනවා පේනවා. ඉතින් චූටි බබාලගේ අත්වල සරුංගල් තියෙනවා. දැන් ඉතින් ගොයන් එහෙම කපලා ඉවරයිනේ වෙල්වලත්. ඉතින් බබාලට සරුංගල් අරින්නත් හොඳට ඉඩ තියෙනවා. ඉතින් මේ දැන් හවස් එකන තමයි එන්නේ. සුදුමැණික ඔන්න ඉතින් අප්පච්චිත් එක්ක සරුංගලුත් අරින ගමන් අහසේ කුරුල්ලෝ එහෙම යනවත් බල බල කෑ ගහ ගහ හරිම සතුටින් ඉතින් ඉන්නවා. ඇත්තටම ඉතින් මේ ස්කූල් නිවාඩු කාලේ නේද? අපේ සුදුමැණිකට නම් තාම නිවාඩු නැහැ. ඉතින් එයා හැමදාම නර්සරි යනවා. ඉතින් ඒත් ඉඩ ලැබෙන වෙලාවට තමයි මේවා කරන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ ගෙවල් වල චූටි බබාලා ඉන්නවා නම් සරුංගලයක් හදලා දෙන්න. ඕගොල්ලන්ට කරදරයි නම් කඩෙන් හරි එකක් ගෙනල්ලා දෙන්න. මොකද ඉතින් චූටි බබාලගේ හිත් හරිම ලස්සනයිනේ. ඉතින් මේවා උඩ යනකොට එයාලා කෑ ගහලා හරිම ආසාවෙන් ඒක විඳිනවා. ඉතින් අපිටත් අපේ චූටි කාලේ මතක් වෙනවා. ඉතින් එයාලගේ මේ කතා ඇහුවහම ඉතින් හරිම සතුටින් ගත වෙන කාලයක් තමයි මේ. ගෙවනවට ඇත්තටම ලෝභ හිතෙනවා. මොකද සුදුමැණික ටිකින් ටික ලොකු වෙනවා. ඇත්තටම මේක නම් චූටි වීඩියෝ එකක් තමයි. මම ඔයගොල්ලොත් එක්ක ඉක්මනටම ෂෙයා කරගන්නම්. අපේ සුදුමැණිකගේ ලස්සන ලස්සන වීඩියෝස් ගොඩක් ඉදිරියට.